Hi, welcome to back my YouTube channel. ඉතින් අද වීඩියෝ එක මට ටිකක් personally a special වීඩියෝ එකක්. ඒක තමයි මම මගේ A-level කාලේ මට උගන්වපු සර්ලා දෙන්නගේ ක්ලාස් එකට ගියා අපේ කැම්පස් එකෙන් ප්‍රෝග්‍රෑම් එකක් කරන්න. ඉතින් මේකට යන ගමන් තමයි මුලින්ම WTC එකට ගිහිල්ලා සර්ගෙන් ට්‍රයිපොඩ්ස් ටික අරගෙන එහෙනම් මම ගියා කොටුවෙන් බස් එක ගන්න. අපි කිරිපත්පුරේ යහන්ස එකට තමයි උඹලා ටේප් කරගන්න ඉම්බන් අවුලන්නේ. එන්න දෙපැත්තෙන් මම නැත්තේ. හයි කොහෙද මේ ඉන්නේ? අපි යනවා කිරිපත්පුරට. රාහිරු සර්. යහන්ස එකට යන ගම. කෝඩිනේටර් අප්පච්චි. මොකද කියන්න තියෙන්නේ? අපි දැන් කීල්ස් එකට පොඩ්ඩක් යන්න හදන්නේ. අපේ ගුරුතුමන්ලට පොඩි දෙයක් කරගන්න. අපි කීල්ස් එකට ගිහින් ආයි වීඩියෝ එකක් ගේන්න. ඉතින් අන්න ඒ විදිහට සර්ලා දෙන්නට රස ගිෆ්ට් එකකුත් අරන් අපි ගියා කිරිපත්පුරේ යහන්ස එකට. රිච්බරි එක හැමදාම ඒ ගිහිල්ලා ලහිරු සර්ව මුලින්ම ඉන්ටර්විව් කරලා ඒ වැඩ ටික ඉවර කරලා අපි ප්‍රෝග්‍රෑම් එකේ ස්ටාර්ට් එකට තමයි ආවේ. ඉතින් අපේ ලොකු සර් අපිට කෝල් කරලා කිව්වා එයා චූටි වැඩකට හිර වෙලා ඉන්නේ. අපිට ප්‍රෝග්‍රෑම් එක ස්ටාර්ට් කරන්න එයා මැදදී සම්බන්ධ වෙන්නම් කියලා. ඉතින් පෙරමුණ අපේ ශශිලා අයියා ගත්තා. මට හොදාපත් දීලා නිවුස් එකක් කරන්න හැකියාවක් නැහැ. මම වෙනත්ම සයිඩ් එකට හැරෙන්නේ. ඉතින් ප්‍රෝග්‍රෑම් එක ওই විදිහට ශශිලා අයියා ස්ටාර්ට් කරා. ගවින්දෝ අයියා සින්දු කිව්වා. ඒ අතරතුරේදී ශශිලා අයියා මට ස්ටේජ් එකට ඉන්වයිට් කරා. වාගේ තමයි ඉතුරු අපි කරනවා. හරිනේ. මුලින්ම කියනවානේ ඔයාලට ඔය වගේ වර්ක්ෂොප් එකක මමත් හිටියා. මගේ යාළුවා ඉන්නදිත් හිටියා. අපි දෙන්න තමයි හිටියේ. Wait a minute. Who are you? එහෙමයි ඉඳලා ඊට පස්සේ බොරු කියන්න ඕනේ නැහැ. මම ඔක්කොටම කලින් කියන්න ඕනේ ලහිරු සර්ගේ අපි ලහිරු සර්ට එක හරි තරහයි. නාවයල්ලා ඌ ඒකට කැමති. කියනවා සර් දැනපු ළමයි අතරේ ඉන්නේ අපි තමයි සර් මාළිගට දැන්න. හේයි මීට වැඩිය හොඳයි. ඊට පස්සේ ඉතින් අපේ ලොකු සර් ආවා. ලොකු සර් ප්‍රෝග්‍රෑම් එක ඉස්සරහට කන්ටිනියු කරගෙන යනකොට අපි කට්ටිය පිටිපස්සට වෙලා TikTok පාරක් කරා, ෆොටෝස් ගැහුවා, එක එක විකාර කර හිටියා. හිමි වෙන්නම මට නම් නටන ගොවන්නම් 18ම හිත ඇස්සෙම පාලු මකන්නේ ඈ තව ඉනෙන් ඇවිත් මගේ ඔය ඉන්නේ පමිත. පමිත කියන්නේ A-level වලට බෙස්ට් රිසල්ට් දාපු සුපිරි කොල්ලෙක්. ඉතින් එයා මේ වෙනකොට මීඩියා කරන A-level නංගිලා මල්ලිලට ක්ලාස් කරනවා. ඉතින් මම highly recommend කරනවා අපේ පමිතගේ ස්ටයිල් එක ඔයාලට සෙට් වෙනවා. ඉතින් එක දවසක් ඇවිල්ලා බලන්න ඔයාලා ආයෙ එන්න හිතන ක්ලාස් එකක් තමයි මේක. ඉතින් මම පමිතගේ නම්බර් එකත් මෙන්ෂන් කරලා තියන්න. අද ওই විදිහට තමයි දවස ගෙවුනේ. තව අලුත් වීඩියෝ එකක් අරගෙන මම ඉක්මනටම එන්න. එතකම් පරිස්සමින් ඉන්න. bye bye. Like කරන්න, comment කරන්න, share කරන්න, follow කරන්න. ඔහොම නම් බෑ.